ෂේ අරිගො අපි මේ අරි අතන් යන්න මදුරුව නෙමේ මේ කොහොමද ඉවරයක් කරන්න බා බලන්න පොඩි දෙයක් තේරෙන්නේ නැද්ද කොත්ත අපි ආව පැත්ත ඇර අනිත් පැත්ත එලවිලා කියලා ඔව් නේද කවිඳු බැල්පා නෙමේ කතා කරපා හරිය හරෙන් අපි එනකොට මෙහෙ බලහම් මෙහෙ එලි වෙලා නැහැ හරි ඉතින් මං ඊයේත් ආවේ මගින් නෙව හරි මෙහෙ එලි වෙලා නැත්තේ ඇයි යකෝ අපි අහරින් ආවේ එහෙ එලි වෙලා අපි ආපු නැති පාරකින් ආවා ඒ පාර කවුද හැදුවේ එහෙ එලි වෙලා ඉතින් අපි ඊයේ අපිට මොකක් උනේ මොකක් හරි නෙමෙයි බම් මෙහෙ එලි වෙලා නෑ මෙහෙ එලි වෙලා අපි එන්නේ නැති පාරක් කොහෙද හරි එලි වෙලා බා යකෝ අපි එනවනම් අතකින් ඔහොම ආවේ ඔහොම වටේ අද කොනෙන් මම බලද්දි පාරක් තිබ්බා ඒ සත්‍ය මට නම් තේරෙන්නේ නෑ බං ඒ පාර කොහොමද ඒ තන පාරක් හැදුවා කවුද මෙහෙ අපි ඔච්චර නෝ එහෙම බා තේරෙන්නේ නෑ බං අල්ෆවත් නෑනේ ෂැක් හරි ඒ ඊයේ අරු මතුනේ කොහෙන්ද කීපන්කෝ අරු හොල් හරි ඒක මතුනේ කොහෙන්ද හරි අපි මෙහෙන් ආවා ඌ හිටිය අතන නා අපි එනකොටම ඌත් අහරෙන් ආවා හරි ඉතින් බලමුකෝ චුට්ටක් අපි ආවේ මෙහෙන් මතකද ඔව් එතකොට අපි දැන් ආව පාරෙන් අර ඌ කලින් ඇවිත් තියෙනවා ඊයේ එතකොට තමයි ඌ ඇවිත් අතන හිටියේ හරිනේ ඔතනින් යන්න පාරක් ඇති බා ඔව් බා මට තේරෙන්නේ නැහැ කියන සිංහල බල්ලෝ දැන් අපි ආවේ ඒ ඌ හදපු පාරේ හරි ඒක හිටපු තැනට ගොනෝ අපි සෙට් එක දැන් අලුත් පාරකින් ආවේ තේරෙනවනේ හරි ඒව අලුත් පාරකින් ආවේ ඒ පාර හැදුවේ අර ආපු එක මට හිතෙන විදිහට ඌ කෙටි පාරකින් ඇවිත් තිසර උඹ රෙද්දක් කරන්න දුවරෙන්කෝ ආහාරෙන් අපි ආවනම් ඌ අපිට කලින් එන්න පාරක් හදාගෙන බා ඌ මේ කැලේ කෙටි පාරවල් දන්නවා ඌෙන් තමයි අපි නොමග අරින්නේ ෂුවර් ඇන්ඩ් ෂොට් ඌ මේ කැලේ ගොඩක් කල් ඉඳන් ඉන්න මිනිස්සෙම්මයි අනිවාර්යයෙන් ඕකව අල්ලා ගන්න ඕනේ බා අතු කපලා පාරවල් හදලා පේනවද අද සද්ද බද්ද නැහැ ඌගේ ඇඳුම් ටික ඌ අරගෙනුත් නැහැ ඒ කියන්නේ අද ඌ මෙහෙ නැහැ උට මොකක් හරි වෙන්න නැත්තම් ඊයේ හවස අපි රණ්ඩු වෙච්ච වෙලේ උට මොකක් හරි වෙන්න ඇති බා ඔව් ඒ හින්දා ඌ අද නැහැ ඇයි ඊයේ අපි රණ්ඩු වෙලේ ඉච්චි ඉඳන් අපිට මොකුත් තුන්නේ නැහැ දැනටවත් එකක් පැනලා සද්ද දෙයක් විතරයි ආවේ පැනලා යන්න ඇති මං හිතන්නේ පැනලා යන්න එහෙම වෙන්න ඇති බා මේ පොඩි ළම එහෙනම් අපි ඊයේ වලිය දාගත්තා නේ ඔව් නේ හරි ආහාරෙත් එක්ක නේ අතන හැබැයි සද්ද විතරයි නේද ඕන් ගන්න එක ඒක වැඩක් නෑ ගන්න මොකටද චෙක් කරා මේ කැලේ ඌයි තව කවුරු හරි අපි මේක නවත්තලා නම් හරියන්නේ මේක දිගටම කරනවා එච්චර ඉතින් උඹ අර පැත්ත බැලුවා හිටියා සෝදිසි කරලා බලපන් මොකෙක්වත් නෑ අද බලපන් උඹ මොකක් හරි දැක්කොත් මොකක් හරි තිබ්බොත් කතා කරපන් ඵලයන් අහන්න අර වල ගාවට ඵලයන් එතනින් බලපන් කි මාත් මේ හරි ඉන්නම් මම ඵලයන් අර ඇතුළට මෙයාන් අර වල ගාවට ගිහින් බලපන් අතන මොකක් හරි තිබ්බොත් කියපන් මොනවද හරි බෑ බා තනි කරලා බෑනේ බා කෝකුණක් තනි කරලා උඹත් දැන් ගෑණියෙක් වගේ ඉන්න බෑ තිබා උඹත් පිරිමිකමට බහැලා අයිය හත්තිය දාලා දීපා වැඩි ඉන්නේ කරලා යන්නත් බෑ ඉන්නේ මොකවුනත් අල්ලා ගන්න ඕනේ බා
මෙයා කොහෙද? සුට්ටක් ඉන්න. ඒ ඇයි බං ඔබ එකපාර යන් වැඩක් නෑ මෙහි ඉන්න. අඩේ මොකද බං ඔබට පිස්සුද බං? මොකද බලෝ තල්ලු කරන්නේ පිස්සුත් උඩ. උඹ දැන් මේ යන් යන් කිව්වේ මොකද? පිස්සෙක් මා. දැන් උඹනේ යන්නේ. හා ඒකෙන් වැඩක් නෑ දැන් යන්. කොහෙද යන්නේ? කැලේ. කැලේ අද විසඳලා යන්. මේ රෙද්ද කටු දැක්කා මට බා වෙනවා බං. මට බේම් මේ කටු වැනෙද්දි ඇඟට සීතලක් එනවා. ඇවිත් ටිකක් වෙලා යනකම් වෙච්ච දේ මතක නැහැ. හරි ඉතින් ඊයේත් මේ කටු ඇවුනා. දැලුත් මේ කට්ටක් කැනිලා මම මොකක් හරි උඹලට කිව්වද දැන්? උනේ බං. මේ උඹ මේ කටු වලින් ඔව්, පරිස්සම් නෑ. වෙලා හිටා. කටු වෙනගන්න එපා හරිද? කටු වලින් තමයි මොකක් හරි රෙද්දක් වෙන්නේ. නෑ ඇඟ මේ වෙනවා බා. කවිදු. උඹ හරි බලපන් ගිහි. හරි බලපන් ගිහි ලයිට් බල්බ් තියනවා අර. මේ කැලේ කවුරු හරි ඉඳලා තියෙනවා බන් ටික දවසක්. ඒක තමයි බං. නාදුන ශබ්දයක් එනවා. මොකද බං ඒ? වරණ්‍ය. දුදියකෝ. මොකද මොකේ? අඩු මොකේ? වීඩියෝ කට් කරා. කවුදයකෝ? සුබට බලන්න. කවුද? නාදුන ශබ්ද. කවුරු හරි අපි බය කරන්නේ. මේ කවුද? ගිහිල්ලා. හායි. මේ අපිව බය කරන්න. මට හිනවනවා බං අර ඔළුවේ මොකද්ද වෙච්ච ඔව් ඔව්. මට ඔළුවේ මොකද්ද වෙච්ච වෙලේ ඉඳන් මට හිනවනවා පොල්ලෝ. මොකද බං? අද වීඩියෝ කට් කරන්න බෑ ඒවා. සම්මරි කරන්නේ. මොකද බල්ලෝ මට බයිනවා. මොකද බල්ලෝ කිය මට කවුරුර බයිනවෝ. කොහොමද බං? අඩේ මේ මොකද්ද වුණා? මේ බාටන් මතුනව. මේ කැලේ ඉන්න හොඳ නෑ බං වැඩියේ. ඔව් යමු බං. හෙට විසඳමු. ඔව් හෙටත් තියනවානේ. වැඩි යමම් බං හෙටත් තියනවා බං. ගයිස් අද චුට්ටක් මේ ඇල්ෆත් නෑනේ බං. ඒ හින්දා ගයිස් අද වීඩියෝ එක නවත්තනවා. 3 දෙනෙකුට බෑ කරන්න යන්න. මේ අපි බලමු. එහෙනම් කොල්ලෝ බයි. හම්බෙමු පස්සේ.